සුබ දවසක් වේවා සියලුම දෙනාට. අදත් අපි ට්‍රාන්ස්කල්ප් පිරිනැගෙන ඒජන්සි අපේ පුරුදු වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ හරි පාරෙන් රට යන වැඩසටහනත් එක්ක. ඉතින් දීර්ඝ නිහඬියාවකට පස්සේ තමයි අද අපි අද වැඩසටහන අරගෙන ආවේ. අපිට ටික දවසකින් අතර වැඩසටහනක් ගිහින් බැරි වුණා ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න. නමුත් කොහොමින් හරි අද දවසේ අපි වෙලාවක් වෙන් කරගෙන අද හරි පාරෙන් වැඩසටහනක් අලුත් වැඩසටහනක් සමග එකතු වෙලා ඉන්නවා. ඉතින් අද අපි කතා කරන්නට හිතුවේ මේ හරි පාරෙන් රට යන ගමනේ අපිට ඉතාමත් වැදගත් වෙන බොහොම ප්‍රධානතම කාරණාවක් තමයි මේ සේවා රැකියා ලාභියාගේ වෛද්‍ය පරීක්ෂණය සම්බන්ධව. අපි හැමෝම පුරුද්දට කියන්නේ මෙඩිකල් එක කියලා. මෙඩිකල් ටෙස්ට් එක නැත්නම් මෙඩිකල් එක්සැමිනේෂන් එක වෛද්‍ය පරීක්ෂණය අනිවාර්යයෙන්ම අපිට අත්‍යවශ්‍ය කාරණාවක්. අපේ ඔබ රට යන බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් විදේශගත වෙන විදේශ රැකියාවකට යන බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍ය පරීක්ෂණය නිවැරදිව සිදු කරන ආකාරය වෛද්‍ය පරීක්ෂණයක් අපිට අවශ්‍ය වෙන්නේ මොකටද සහ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵලත් එක්ක අපිට කොහොමද අපේ විදේශ රැකියාවට අපිට ප්‍රවේශ වෙන්න පුළුවන් වෙනවද බැරි වෙනවද කියන එක අපි සලකන්න ඕන. ওই කාරණා සම්බන්ධව අපි අද දවසේ ඉඩක් වෙන් කරගමු අපේ හරි පාරෙන් රට යන වැඩසටහන අලුත් විශේෂාංගය සමග. ඉතින් අපි දන්නවා ඕනෑම රැකියාවක් සඳහා රැකියාවට යන පුද්ගලයාගේ සේවකයාගේ ශාරීරික යෝග්‍යතාවය ඉතාමත් වැදගත් රැකියාවක් විෂයාකාරව සිදු කිරීමේදී. මොකද අපි නිරෝගීව හිටියොත් තමයි අපිට විදේශයකට ගිහිල්ලා විදේශයකට ඉස්සරහට මේ රටදී වුණත් අපිට අපේ රැකියාව හරියට කරගන්න පුළුවන් වෙන්නේ වැටුපක් ලබා ගන්න සාර්ථකව අපිට අපි අවශ්‍ය වෙන අරමුණු වලට පරමාර්ථ වලට යන්න පුළුවන් වෙන්නේ අපි නිරෝගී සුවයෙන් යහපත් ශරීර සෞඛ්‍යයෙන් ඉන්නවා නම් තමයි අපේ රැකියාව අපිට සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ නිසා තමයි අපි විදේශ රැකියාවට යනකොට ඒ අදාළ අපි යන රැකියාවට අදාළ යන රට සහ යන රැකියාව මත වෛද්‍ය පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම අපි සිදු කරන්නේ. අපේ රැකියාලාභිනිය අපේ ගෘහ සේවිකා මහත්මිය යනකොට ඇයගේ ශරීර සෞඛ්‍යය, ශරීර සුවතාවය, ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කරන්න තමයි අපි වෛද්‍ය පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම සිදු කරන්නේ. ඒත් මේ වෛද්‍ය පරීක්ෂණය අපිට අවශ්‍ය ආකාරයට අපි කැමති ආකාරයෙන් කරන්නට බෑ. මේ වෛද්‍ය පරීක්ෂණයට ඒ රටවල් වලින් විශේෂයෙන්ම ගල්ෆ් කන්ට්‍රි කවුන්සිල් එකෙන් අපි කියන GCC එක කියලා අපි මැද පෙරදිග රටකට යනවා නම් මේ GCC කවුන්සිල් එකෙන් නියාමනය කරන ලද යම්කිසි නිර්ණායක ටිකක් තියෙනවා. මෙන්න මේ වෛද්‍ය පරීක්ෂණය සමත් වෙන්න මෙන්න මේ දේවල් මෙන්න මේ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා විශේෂ ඒගොල්ලෝ යොදපු ස්ටෑන්ඩඩ් ටිකක් සම්මත නිර්ණායක ටිකක්. එතන මේ නිර්ණායකයට අනුකූලව නම් තමයි කෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වයේ ඒ පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණය සමත් වෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට අපි ගත්තොත් GCC මෙඩිකල් එකක් ගල්ෆ් කන්ට්‍රි කවුන්සිල් මෙඩිකල් එකක් අපි දානවා. සෞදි රාජ්‍ය, කුවේට් රාජ්‍ය, ඔමාන් රාජ්‍ය ඔය වගේ රටවලට අපි සාමාන්‍යයෙන් ගන්නේ GCC මෙඩිකල් එකක්. ඊට අමතරව ඩුබායි රාජ්‍ය සඳහා ඔබ විදේශගත වෙන ඩුබායි වර්ක් වීසා එකකට යනවා නම් දැන් තියෙනවා ඒ GCC මෙඩිකල් එකක් තමයි අපි දාන්නට ඕනේ. ඒත් මේ GCC මෙඩිකල් එක ගැන මම කතා කරනකොට මේක ටිකක් මිලෙන් අධික, ඒ කියන්නේ වැඩි මිලක් වැය වෙන වෛද්‍ය පරීක්ෂණයක්. මේ වෛද්‍ය පරීක්ෂණයකදී මම ඔබට පෙන්නන්නම් උදාහරණයක් විදිහට GCC මෙඩිකල් රිපෝට් එකක මෙන්න මේ කාරණා ටික තමයි මේ වෛද්‍ය පරීක්ෂණයේදී පරීක්ෂාවට ලක් කරන්නේ. සාමාන්‍ය පුද්ගලයෙකුගේ භෞතිකව දකින්නට හම්බෙන ලෙඩ රෝග මොනවද කියන එක. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ පෙනීම, ඒ වගේම සවන් දීම, ඒ වගේ භෞතිකව තියෙන දේවල් ඊට අමතරව නිදාන්ගත රෝග තියෙනවද කියන එක පරීක්ෂා කරනවා. රුධිර පීඩනය, ඊළඟට දියවැඩියා තත්ත්වයන් තියෙනවද කියන එක. ඊට අමතරව එක්ස්රේ එකක් අරගෙන පරීක්ෂා කරනවා. පෙනහළු වල සෙම තියෙනවද, අනිත් තත්ත්වයක් තියෙනවද කියන එක. ඊළඟට රුධිර පරීක්ෂාවක් සිදු කරනවා. රුධිරය හරහා වෛරස් එකක් ශරීරගත වෙලා තියෙනවද, රුධිරගත රෝග තියෙනවද, ඒ වගේම හිමොග්ලොබින් අඩුයිද රුධිරයේ, අන්න ඒ වගේ. ඊට අමතරව විශේෂයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග තියෙනවද, වැළඳින තියෙනවද, ඔන්න ඔය වගේ දේවල්. සාමාන්‍ය දෘෂ්ටිය, මම ඉස්සෙල්ලා කිව්වාගේ ශ්‍රවණීය දෘෂ්ටිය, ඔන්න ඔය වගේ. ඊළඟට මුත්‍රා පරීක්ෂාවක් කරනවා. මුත්‍රා සාධන තියෙනවද, ඔන්න වගේ වකුගඩු, ඔන්න ඔය වගේ කාරණා කීපයක්ම මෙඩිකල් එකේදී වෛද්‍ය පරීක්ෂණයකදී සලකලා බලනවා. ඒකට ඔබට මම මෙතන තිරේ දිස් වෙන දාන්නම් ආදර්ශ මෙඩිකල් රිපෝට් එක. මෙන්න මේ කාරණා ටික තමයි වෛද්‍ය පරීක්ෂණයේ සාමාන්‍යයෙන් පරීක්ෂා කරන අපේ සාමාන්‍ය සිරුරේ ක්‍රියාකාරීත්වය තමයි මේ වෛද්‍ය පරීක්ෂණයේදී පරීක්ෂා කරලා මේ සාමාන්‍ය සිරුරේ ක්‍රියාකාරීත්වය නිසි ආකාරයෙන් සිදු වෙනවද කියන එක. මොකද ඔබ විදේශගත වුණාට පස්සේ ඔබට විවිධ ආකාරයේ මහන්සි වෙලා වැඩ කරන්න වෙන්න පුළුවන්, පඩිපෙළ නගින්න වෙන්න පුළුවන්,
ඊට අමතරව බර උස්සන්න වෙන්න පුළුවන්. ඔය වගේ අපිට අපේ රැකියාවට අදාළ දේවල් අපිට කරන්නට වෙනවා. ඒතර ඒ කරන්නට අවශ්‍ය නිසි ආකාර අපි ශාරීරික යෝග්‍යතාවය තියෙනවද කියන එක අපිට මේ වෛද්‍ය පරීක්ෂණයේදී හොඳින් බලා ගන්නට පුළුවන්. ඉතින් ඔබ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඔබ සූදානම් වෙනවා. ඔබට මේකට අවශ්‍ය වෙන ලිපි ලේඛන ටිකක් තියෙනවා. දැන් අපි කුවේට් වගේ රටක් ගත්තොත් නම් මේ කුවේට් වලදී අපිට වීසා බලපත්‍ර නිකුත් වුණාට පස්සේ තමයි අපි වෛද්‍ය පරීක්ෂණය සිදු කරන්නේ. සෞදි ඕමාන් වගේ රටක නම් ඩුබායි වගේ රටක නම් අපිට වීසා බලපත්‍රය අත්‍යවශ්‍ය නැහැ වෛද්‍ය පරීක්ෂණ සිදු කරන්න. වීසා බලපත්‍ර ලැබෙනට පිට අපිට වෛද්‍ය පරීක්ෂණය සිදු කරගන්නට පුළුවන්. ඒත් ඔබ අනිවාර්යයෙන්ම රැගෙන ආයුතු ඔබේ වෛද්‍ය පරීක්ෂණය සිදු කරන වෛද්‍ය මධ්‍යස්ථානයේ මෙඩිකල් සෙන්ටර් එකට කුවේට් යනවා නම් ඔබගේ වීසා බලපත්‍රයේ ඔරිජිනල් මුල් පිටපත සහ කොපියක් ඊට මුද්‍රිත පිටපතක් ඒක ඔබ ඒජන්සි ආයතනයකින් විදේශගත වෙනවා නම් ඒජන්සි ආයතනයේ හිඳ මුද්‍රාව සඳහන් කරලා තිබිය යුතුයි. ඊට අමතරව ඔබගේ ගමන් බලපත්‍රය විදේශ ගමන් බලපත්‍රය ඡායාරූප දෙකක් අවශ්‍ය වෙනවා. ඔන්න ඔය දේවල් ටික ඔබට අවශ්‍යයි ඔබගේ වෛද්‍ය පරීක්ෂණය සිදු කර ගැනීමට. ඒතර මේ වෛද්‍ය පරීක්ෂණය සිදු කර ගැනීමට මුලින්ම මම කිව්වා වගේ ඔබ GCC මෙඩිකල් එකක් නම් කරන්නේ මුලින්ම අපි වෛද්‍ය පරීක්ෂණය සඳහා අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. කියන්නේ වෙලාවක් මෙඩිකල් සෙන්ටර් එකක් වෙන් කරවා ගැනීමක් සිදු කරගන්න. අපි සාමාන්‍ය විවාහයේදී ඔබ කියන්නේ GCC කඩනවා කියලා. GCC වෛද්‍ය මධ්‍යස්ථානයක් අපේ වෛද්‍ය පරීක්ෂණ සඳහා පෙර පූර්ව වෙන් කරවා ගැනීමක් සිදු කරන්නට ඕනේ. ඒක සාමාන්‍යයෙන් ඔබට ඔබගේ අදාළ ඒජන්සි ආයතනය මගින් සිදු කරන දෙයි. ඒතර ඒ අදාළ GCC වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට පුළුවන් අපේ නම, තොරතුරු, අපේ වයස, අපි යන රට, ඒ අදාළ ප්‍රදේශය දුන්නාම අපිට ඔටෝමැටිකලි ජෙනරේට් වෙලා එනවා ස්වයංක්‍රීයවම අපේ ප්‍රදේශයේ තියෙන වෛද්‍ය මධ්‍යස්ථානයක්. ඒ වෛද්‍ය මධ්‍යස්ථානයට අපි මම අර කලින් කියපු ලියකියවිලි ටික ඉදිරිපත් කරලා ඔබගේ වෛද්‍ය පරීක්ෂණය සිදු කරගන්න පුළුවන්. සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයේදී වෛද්‍යවරයා විසින් පරීක්ෂා කරලා බලනවා ඔබට යම්කිසි රෝග තත්ත්වයක් තියෙනවද කියන එක. කිසියම් පූර්ව හඳුනා ගැනීමක් සිදු කළොත් ඒ වෛද්‍යවරයා විසින් ඔබව වැඩිදුර පරීක්ෂාව සඳහා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙතට යොමු කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ඔබට සීනි තත්ත්වයක් තියෙනවා කියලා ඔබේ රුධිරය පරීක්ෂාවේදී මූලික වටයේදී වෛද්‍ය පරීක්ෂණයේ හෙළි වුණොත් එහෙම ඔබව විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරලා ඔබගේ සීනි මට්ටම පරීක්ෂා කරලා ඒකට අවශ්‍ය ප්‍රතිකාර ලබන හරිය මොන හරි ක්‍රමවේදයක් ඉදිරියේදී ඔබට නිර්දේශ කරනවා මේ වෛද්‍යවරයා විසින්. මේ වගේ ක්‍රමවේදයක් තියෙනවා. ඊට අමතරව ඔබට කිසිදු ගැටලුවක් නැත්නම් ඔබගේ වෛද්‍ය පරීක්ෂණය සමත් නම් ඔබට එතන සිට ඉදිරියට ඔබේ විදේශගත වෙන වැඩ කටයුතු ටික සිදු කරගෙන යන්නට පුළුවන්. ඉතින් ඔබ වෛද්‍ය පරීක්ෂණය සමත් නම් ඔබට ගැටලුවක් නැහැ. මොකද මේ වෛද්‍ය පරීක්ෂණ අපි සිදු කරන්නේ පූර්ව පරීක්ෂාව. ඒ කියන්නේ ඔබ විදේශගත වුණාට පස්සේ අනිවාර්යයෙන්ම අපි දන්නවා මෙඩිකල් එකක් කරන්නට ඕනේ. කටාර් රාජ්‍යයේ හැරෙන්නට අනිත් රාජ්‍යයන් සඳහා අනිත් රටවල් සඳහා අපි වෛද්‍ය පරීක්ෂණයක් ඒ රටට ගියාට පස්සේ ඔබ කරන්නට ඕනේ. අන්නේ සිදු කරන වෛද්‍ය පරීක්ෂණයේ ගැටලුවක් ඇති වෙනවාද කියන එක කලින් පරීක්ෂා කරන්න තමයි අපි මේ ප්‍රී ඩිපාර්චර් මෙඩිකල් එක පූර්ව කරන මෙඩිකල් එක වෛද්‍ය පරීක්ෂණය සිදු කරන්නේ. කටාර් රාජ්‍ය සඳහා විදේශගත වෙනකොට ඒක අපි QVC කටාර් QMC එකෙන් කටාර් මෙඩිකල් සෙන්ටර් එකෙන් තමයි ලංකාවේ රාජකීය තියෙන QVC කටාර් විසිට සෙන්ටර් එකට අනුබද්ධ කටාර් මෙඩිකල් සෙන්ටර් එකෙන් තමයි කටාර් වෛද්‍ය පරීක්ෂණය සිදු කරන්නේ. ඒකට ඔබ කටාර් යන කෙනෙක් නම් කටාර් ගියාට පස්සේ ඔබගේ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන්නේ නැහැ. ලංකාවේදීම තමයි කටාර් රජය විසින් අනුමත ක්‍රයිටීරියා වලට නිර්ණායකව අනුව ඔබ කටාර් යන කෙනෙක් නම් ඔබේ වෛද්‍ය පරීක්ෂණය ලංකාවේදීම සිදු කරනවා. ඒතර ඒතනදී යම්කිසි වෙනස් ක්‍රමවේදයක් තමයි වෙන්නේ. ඒකටත් අපි කලින් අපොයින්ට්මන්ට් එකක් යොදා ගන්නට ඕනේ. ඒක ගොඩක් වෙලාවට අපිට මෙහි QVC එකට මුදල් ගෙවලා හෝ කටාර් ඔයාගේ අනුග්‍රාහක ස්පොන්සර් විසින් හෝ තමයි ඔබට ඒ වෙන් කරවා ගැනීම සිදු කරලා දෙන්නේ. එතකොට අපිට යනවා අපේ කටාර් රාජකීයට ගිහිල්ලා එතන කටාර් මෙඩිකල් එක අපිට කරගන්න පුළුවන්. අනෙක් වෛද්‍ය පරීක්ෂණ කුවේට්, ඕමාන්, සෞදි රටවල් සඳහා අපිට ඔබේ ප්‍රදේශයට අදාළ GCC මෙඩිකල් සෙන්ටර් එකකින් ඔබට වෛද්‍ය මධ්‍යස්ථානයකින් ඔබේ වෛද්‍ය පරීක්ෂණය සිදු කරගන්න පුළුවන්. ඉතින් ඔබ විදේශගත වෙන්න සූදානම් වෙන කෙනෙක් නම් ඔබ විශේෂයෙන්ම ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න. ඔබට සාමාන්‍යයෙන් වයස අවුරුදු 35ට වඩා වැඩි නම් ඔබ පරීක්ෂාවක් කරගන්න. ඔබගේ සීනි, ඒ වගේම රුධිර පීඩනය, ඔබගේ රුධිරයේ සීනි මට්ටම, කොලෙස්ටරෝල් වන වගේ දේවල් පිළිබඳව ඔබ පොඩි අවධානයකින් ඉන්න. මොන හරි ඔබට ශරීරයේ වෙනසක් දැනෙනවා නම්, ඔබට වෙනසක් දැනෙනවා නම්, ඔබ සාමාන්‍ය නිරෝගී තත්ත්වෙ නෙවෙයි කියලා ඔබට හිතෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ සමග ශරීර නිරෝගී බව අනිවාර්යයෙන්ම තියාගන්නට ඕනේ ඔබ විදේශගත වෙනකොට. ඉතින් ඒ නිසා ඒක හුඟක් වැදගත්. මොකද නැත්නම් ඔබ තමයි අසරණ වෙන්නේ විදේශගත වුණාට පස්සේ. ඔබගේ යම්කිසි රෝගාබාධයක් හෙළි වුණත් ඔබ විදේශගත වුණාට පස්සේ ඔබට ඉන්පසු දුෂ්කරතාවයට මුහුණ දෙන්න ලංකාවට නැවත ආපහු එන්නට වෙනවා. ඉතින් ඒ නිසා ඒක ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ විදේශ රැකියාව ඉටු කරගන්නට ඒක කරගන්නට බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒක ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ලංකාවේ ඔබ නිවැරදිව හරියට මේ වෛද්‍ය පරීක්ෂණ සඳහා ඔබ ඒජන්සි ආයතනය මගින් යොමු
කරනවද? ඔබේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඔබගේ හරියට සිදු වෙනවද කියන එක ඒ කාරණා ටික පිළිබඳව ඔබ බොහොම දැනුවත් භාවයකින් ඉන්නේ. ඊට අමතරව ඔබට යම්කිසි බෝවන රෝග තියෙනවා නම්, වෛරස් ආසාදන තියෙනවා නම්, සමේ රෝග, දද කුෂ්ඨ, ඒ වගේම ඔබට කිසියම් ශල්‍ය කර්මයකට ඔබ මුහුණ දීලා තියෙනවා නම් ඒවට අදාළ ශල්‍ය කර්ම වාර්තා, ඔපරේෂන් කාඩ්, ඒ දේවල් ඊට අමතරව ඔබ දැනට ප්‍රතිකාර මොනවාට හරි ලෙඩකට අසනීපයට ගන්නවා නම් ඒ දේවල් සියලුම තොරතුරු ඔබ වෛද්‍ය පරීක්ෂණ සිදු කරන අවස්ථාවේදී ඔබේ වෛද්‍යවරයාට ඉදිරිපත් කරන්න. මොකද කිසියම් රෝග ආබාධයක් ඔබට සැඟවිලා තිබුණා නම් ඒක ඔබට තමයි අවාසියක් වෙන්නේ විදේශගත කරනට පස්සේ. ඒ නිසා ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. මේ වෛද්‍ය පරීක්ෂණ කියන එක හරියම වැදගත්. අපිට මේක නිවැරදි ආකාරයෙන් සිදු කරගෙන විදේශගත වීම ඔබටත් ඔබේ අනාගත විදේශ රැකියාව අවුරුද්දක කාලයක් ඔබ ඉන්නට ඕනේ. ඉතින් ඒ කාලයටත් මේක ප්‍රයෝජනවත් වෙන ඔබ නිරෝගීව මනා සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව විදේශගත වෙනවා නම්. ඉතින් ওই තොරතුරු ටික තමයි අද අපි හරි පාරින් රට යන වැඩසටහනේ කතා කරේ. වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධව ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා මේ විදේශගත වීම සඳහා සිදු කරන වෛද්‍ය පරීක්ෂණ ගැන අපි වමතන්න අපේ දුරකථන අංක පහලින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපේ Facebook පිටුවට පණිවිඩයක් යොදන්න. ඉතින් හරි පාරෙන් රට යන හැමදාමත් වගේ ඔබ එකතු වෙන්න අපි ට්‍රාන්ස්කල්ප් කුරුණෑගල විදේශ රැකියා ආයතනයේ ඔබට සුබ දවසක්. සියලු දෙනාටම ජය වේවා.